Welcome to Cartoon Hub, your home for fun. අයියෝ අයියෝ ඇට දෙකෙන් අතාරින්න ලොකු සර් අම්මෝ රිදෙනවා කැලවිලා වැටේ ඕක ඔච්චරමයි තියෙන්නේ ඔයා හදන්නේ අනාගතේ අඳුරු කරන්නද මගේ අයියෝ අතාරින්න ලොකු සර් රිදෙනවා බජව් දැම්ම මදිවට තව හොරෙන් පැනලා යන්නත් මූට මම අයියෝ අය අතාරින්න අයියෝ රිදෙනවා අඩේ සුද්දවත් උස්සලා තිබ්බනේ මම මිත්‍යෙන් ඊළඟට මට දන්නේ දැන් ෂොට් එක හම්බෙන්නේ අඩෝ ගොඩක් විදනවද බං ඈ බන්ටුවා උඹලත් තේරෙයි බං පින ඇට දෙකෙන් අල්ලා උස්සලා මිත්‍යෙන් තියනවා කියන්නේ බං ඇට දෙක නෑ වගේ තමයි අඩෝ තාම රිදෙනවා මං මගේ ඇට දෙක නෑ වගේ මට දැන් දැනෙන්නේ එහෙනම් ඉතින් මමත් ඉවරයි අද ඉවරයි කෝ ඊළඟ එක වරේ කවුද ශැකී නේද මෙහෙට වරේ ශනික වරේ අයියෝ මට කතා කරනවා නේද අයියෝ දෙවියනේ මට උදව් කරන්න අද නම් ඉවරයි පුතේ කෝ කිව්ව මාළේ ශනික වරේ මට පරක් වෙනවා මෙතන ආවලු සර් ඇයි කතා කරේ මොකටද කියලා ඉතින් දන්නවද නේ කිරි අප්පට මල්ල පුරපි පුදු අම්මෝ රිදෙනවා තරින්ද අයියෝ අටෝ මට රිදෙනවා පිනාතාලපා පිනානේ සෝරි ලොකු සර් අතාරින්ද ලොකු සර් අයියෝ මම මොන වරදක් කරාටද අයියෝ තියන්නේ ඔච්චරයි ලොකු සර් අතාරින්ද රිදෙනවා ඉන්න බෑනේ අයියෝ ලොකු සර් අතාරින්දකෝ රිදෙනවා නම් මේ වගේ වැරදි කරන්න කලින් දැනගන්න ඕනේ නොකර ඉන්න ඒවා හරි ලොකු සර් ආයෙ කරන්නේ එහෙම අනේ අතාරින්නකෝ ලොකු සර් අනේ අතාරින්නකෝ මන්ද යනවා කෑ ගහලා නම් අහුවෙන්න එපා පුතේ ආය ඈ දන්නවනේ ඉතින් කවුද කියලා තේරුණාද දැන් රේවති ටීචර් දැන් ඔය පැවරුමක් හරි මොන හරි දීලා තියෙනවා නම් එක් කරන්න ඕනේ දැන් කට්ටියම එකතු වෙලා ඊට පස්සේ ගෙදරට මොන හරි තියෙනවා නම් ඒවත් කරන්න ඕනේ දැන් මන්ද යනවා හැබැයි කික් කරි ආය කෑ ගහලා ශබ්ද කරලා තිබ්බොත් පතුරු යන්න පළු යන්න ගහන්න බලපන් ආයෙත් මේ ඉඳ ගන්න බැරි වෙන්න ගහන්නේ හරි ලොකු සර් ආයෙ කෑ ගහන්න තු ඉන්නම් මම යනවා එහෙනම් මොබිස් එකේ වැඩ ටිකක් තියෙනවා ඒක ඉවර කරලා දාන්න ඕනේ මෙතන කෑ ගහලා සද්ද කරලා අහුවෙන්න එපා එහෙනම් මම යනවා හරි සර් අඩෝ මගේ ඇට දෙක නියන් නෑ වගේ මට දැනෙන්නේ උඹේ විතරද මගෙත් එහෙම තමයි බං අඩෝ මූට නම් මොකක් හරි ගේමක් දෙන්න ඕනේ බං හරියන්නේ නෑ වැඩේ මූ දාන සෙල්ලම් හරියන්නේ නෑ බං අපිට නම් මොකක් හරි මොලොකු ගේමක් දෙන්න ඕනේ මූට නම් ඔව් බං සුද්දා මූට නම් මොකක් හරි ගේමක් දෙන්න ඕනේ මූ ඕනවට වැඩි බං මූ ඕනවට වැඩි මේ මොකද්ද කරන්න කියලා උඹලා පොඩ්ඩක් කල්පනා කරලා කියපන්කෝ මට තොලුවට එන්නේ නෑ බං එකපාරටම පොඩ්ඩක් කල්පනා කරලා කියපන්කෝ මේ උන්ට දඩාර පොල්ලක් කරන් වෙයිලා ඔකගේ ඔළුව බලමුද බං නෑ බං එහෙම කරලා හරියන්නේ නෑ මේ මන්නම් කියන්නේ අපි වෙනමම ගේමක් දෙන්න ඕන අහුවෙන්නේ නැති වෙන්න තේරුණාද මේ එහෙනම් විරේක පෙති ටිකක් හොයාගෙන ඇවිල්ලා පිනාගේ කෑමකට කවලම් කරුම් බං ආයිතින් බඩු වැඩ කරන්න හැමින් නෙමෙයි ඈ විරේක පෙති කියන්නේ මොනවද බං ඒකවත් දන්නේ නැද්ද විරේක පෙති ආයි ගෑවුනත් තිය බඩ යන්නේ හැමින් නෙවෙයි තේරුණාද ආයේ විරේක පෙති ටිකක් හොයාගත්ත කියන්නේ ඊසි ගේම් ඈ ඕකට දෙන්න පුළුවන් පෝරියල් එක කැමයකට පොඩ්ඩක් කවලම් කරලා නම් ඇති බං මට සිහි ඔය තියෙන සුපිරි අයිඩියා එකක් බඩ යද්දි තේරෙයි පිනාට අපිට කරපේවා දන්නවනේ බන්ටු අයිඩියා එකක් දුන්නොත් මොන වගේද කියලා සුපිරි ආතල්ලක් ගන්න පුළුවන් ඉබන් එහෙමනොත් මේ දැන් විරේක පෙති කොහෙන්ද බං හොයාගන්නේ අපි අපේ ගෙදර ගිලාප වගේක් තියෙනවා බං අම්මා ගෙනාවනේ තාත්තා අරක්කු බෝතලෙට දාන්න ෂේප් එකේ ඒවා ටිකක් තියෙනවා ගෙදර මං අරන් එන්නම් හෙට දෙමු වැඩේ අම්මට සිරි වෙන වැඩක් ආයේ දන්නවනේ අඩ පට්ට අසල්ලක් ගන්න පුළුවන් වෙයි හෙට නම් ඒත් කොහොමද බං ඔකට හොරෙන් කවලම් කරන්නේ ඒක මොකක් හරි කරගන්න බැරියයි බං හෙට දෙමු දුවන්න ආය පස්ස උස්සකට දුවන්න දෙමු පිනාට අඩෝ මට මැවිලා පේනවා බං හරි මේ දැන් යමන් අර පැවරුම් ටික කරන්න නැත්නම් ආය ආවොත් ආය කන්න වෙනවා බං පිනාගේ යමා
මේ අද උදේ එනකොට පට්ට වැඩක් වුණානේ. ඇයි මොකෝ උනේ? ඔබ දන්නවනේ අර ඇසිලින් ආච්චිගේ ඉන්නවා පිස්සු වෙදිච්ච බල්ලෙක්. මේක පැන්නවා කියපන්කෝ මගේ පස්සෙන්. මම දිව්වා දිවිල්ලක් ආයේ මොකුත් නෑ. ගිහිල්ලා අර එතන ඉස්සර ලොකු උණු ගහක් දින්න බෑ. ඒකෙන් මුදුනේ හිටියේ. ටික වෙලාවක්. ඒකයි මං එන්න පරක්කු වුණේ අද එනකොට. මේක හැපුවනම් මටත් පිස්සු වැදෙනවා. අයියෝ බං උඹටත් එන වැඩ නෑ. තාම අපරාධේ බල්ලා හපන්න දෙන්නේ. බල්ලා හැපුවනම් මෝඩ නෑ පිස්සු වැදෙන්නේ බල්ලට. බල්ලට තියෙන පිස්සුව ඩබල් වෙනවා. ඇයි ඉතින් මෝඩත් පිස්සුනේ. ඔව් ඒක නම් ඇත්ත බං. අනේ මේ ඵලයන් බා යන්නේ රෙද්ද. මේ බණ්ඩු උඹ දැන් අර විරේක පෙති ගෙනාවද? අද වැඩේ කරන්න. ඔව් ගෙනාවා. අද වැඩේ දෙමු ඈ. යමන්කෝ පන්තිය පැත්තට. විරේක පෙති ටික දෙන විදිය පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ආය අහුවෙන්නේ නැතුව වෙන්නේ වැඩේ කරන්න ඕනේ වගේ ඈ. තේරුණා? යම. හරි මේ දැන් මට කියන්නකො මං කොහොමද දැන් ඔක දෙන්නේ කියලා. විරේක පෙති ටික ගෙනාවාගෙන කොහොමද දෙන්නේ එක? අනේ වන්දම ඕකගේ ඔෆිස් එකට යන්නත් බෑනේ. අල්ලගෙන තඩි ගහයකෝ. මේ අපේ පන්තියේ හැමෝම පොඩ්ඩක් ඉස්සරහට හැරෙන්නකෝ. යාළුවනේ පොඩ්ඩක් ඉස්සරහට හැරෙන්නකෝ. මොනවාද බං අර කියන්නේ අර? අනේ වන්දම බලමුකෝ මොකද්ද කියන්නේ කියලා. මේ යාළුවනේ අද රේවති වීජගේ බර්ත්ඩේ එක හරිද? ඊයේ නයෝම ටීචර් මට සල්ලි දුන්නා මේ ටීචර්ලා සර්ලා එකතු කරලා මං හිතන්නේ සල්ලි දුන්නේ මේ කේක් එකක් ගේන්න කියලා. මං දැන් අද කේක් එකක් ගෙනාවා. මේ මේක නයෝම ටීචර් දෙන්න ඕනේ ගිහිල්ලා. කාටද පුළුවන් දෙන්න ගිහිල්ලා. හැබැයි රේවති ටීචර් පේන්නේ නැති වෙන්න තමයි ගිහින් දෙන්න ඕනේ. මේ ෂේප් එක ගිහින් දෙන්න ඕනේ. කවුරුත් රේවති ටීචර් මුකුත් කියන්න බෑ. අද රේවති ටීචර් සර්ප්‍රයිස් කරන්න ඕනේ. තේරුණාද? අඩේ අන්න chance එක බං අන්න chance එක. විරේක පෙති ටික දාලා දෙන්න පුළුවන් බම් කේක් එකට ෂේප් එකේ. මේ එහෙම වුණොත් ඔය ටීචර් ඔක්කොම බඩේයි බං. ඉතින් මොකද වෙන්නේ කියපන්කෝ. ඈ ටීචර්ලා හැමදාම කරේ අපිට ගහපෙකනේ. අද පොඩ්ඩක් අපි මේ සර්ප්‍රයිස් එකක් දෙමු ටීචර්ලාට. අතෝ බරු අදහත බං ඒක නම්. ටීචර්ලා ටිකට බඩේයි පිනාටත් එක්කම. අඩෝ මේ අප් ෂේප් එකේ මේ ගිහින් දෙන්නම් කියන් කේක් එක. ඒ සඳුනි මම ගිහින් දෙන්නම් බං කේක් එක. කෝදියන් මේ මයි මේ සුද්දයි සගියයි ගිහිල්ලා මේ දෙන්න ෂේප් එකේ හොරේ. අපිට ඔය ඊසි ගේම් බං. කේක් එක ගිහිල්ලා දෙන්න ෂේප් එකේ. මේ ස්ටාෆ් රූම් එකට ගේන්න කිව්වේ. එහෙනම් ෂේප් එක ගිහින් දෙනවද? හරි බං ගිහින් දෙන්න. දැන් මම ඇවිල්ලා ගිහින් දියන්කෝ එහෙනම්. හරි. ආසගිය මෙන්න කේක් එක. කොහෙන්ද මං ගිහින් දෙන්න ෂේප් එකේ. මොකද බං කරන්න ඔය කේක් එක නම් වරින් දෙනික යන්න. හරි ඉඳලා මං ගිහිල්ලා එන්නම් මේ සඳුනි මේ මං කේක් එක පරිස්සමට ගිහිල්ලා දෙන්න. හරි මං ඔයනකම් බලන් ඉන්නවා. හරි අනේ මං ඉක්මනට එන්න. යමන් ඉතින් ඉක්මනට. මේ සෙරික දාපන් විරේක පෙති ටික කවුරු දෙන්න කලින් ඉක්මනට. හරි හිටන් දාන්නවා. ඉක්මනට දාපන් කවුරු එයි බා. හරි දැම්මා. මේක දැන් ගිහින් දෙන්න යම. මේ කාටද ගිහින් දෙන්න කිව්වේ නෑ ඔබ ටීචර් නේද? යම අද නම් සෙට් එකටම බඩේ අයියා. එහෙනම් යම සෙරික ගිහිල්ලා දෙන්න මේක. අර ඉන්නේ බං නයෝමි ටීචර් එහෙම. කතා කරපන්කෝ සුද්දා. නයෝමි ටීචර්. ඕ පුතේ. ආනේ කේක් එක ගෙනාවද? කොහෙන්ද? මෙන්න ටීචර්. ෂා ලස්සන කේක් එකක් පුතේ. මේ මං සඳුනිට සල්ලි දුන්නේ. ඔයාලද ගෙනාවේ? නෑ ටීචර්. සඳුනි තමයි අපිට ගිහින් දෙන්න කිව්වේ. හරි දරුවෝ එහෙනම් ඔයාලා පන්තිල යන්නකෝ දැන්. හරි ටීචර් අපි ගිහින් එන්න එහෙනම්. නිලන්ත සර් ලොකු සර් එහෙම කොහෙද දන්නේ නැනේ. ලොකු සරුත් දැන් එනවා කිව්වා මිස් මේ මං හිතන්නේ දැන් එනවද මග? ඔය කියනකොට වෙන්නේ කෝ ආවද? ඔව් පිටිපස්සේ. වැඩ ටික එහෙම ඔක්කොම හරිද නයෝමි? ඔව් සර් මේ ඔක්කොම හරි. හැබැයි ඉතින් ලොකුවට සැලසිලි කරන්න බැරි වුණා. මේ කේක් එකක් ගෙනාවා. අපි කේක් එකක් කපලා මේ කර මොකද දැන් ස්කූල් ටයිම් එකනේ. ඔව් ඒක හොඳයි. මොකද මේ ඉස්කෝලේ ටයිම් එකනේ. කේක් එක දීලා එනම් මේ නයෝමි ගිහිල්ලා රේවතිව එක්කන් එන්නකෝ. හරි සර් මං ගිහින් එක්කන් එන්නම්. නේ ඔයාලා මේ මොකද මේ කේක් එකක් ගෙනල්ලා පත්තු කරලා? රේවති මිස් ආවද? වෙන මොකද මිස් ඉතින් ඔයාගේ උපන්දිනේනේ. සර්ප්‍රයිස්. නේ මගේ බර්ත්ඩේ එකට දනේ මෙහෙම කරේ. මට නම් ගොඩක් සතුටුයි සර්. අනේ හැමෝටම thank you ආ. ඔයාලා හැමෝටම thank you. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Revati.
Happy birthday to you. අනේ thank you so much අනේ ඔයාලා හැමෝටම. ඔයාලා ගොඩක් මහන්සිලා තිනවා. මට ජීවිතේට මේ වගේ සර්ප්‍රයිස් එකක් කවදාවත් හම්බෙලා නැහැ. ආයෙමත් කියන්නේ thank you so much අනේ හැමෝටම. හරි මිස් දැන් කේක් එක කපන්න ගෙන. ආසේ කන්න. නයෝ මිස්. happy birthday රේවති. මාලනී මිස්. happy birthday රේවති. නිලන්ත සර්. Happy birthday රේවති අපිට ඔය කේක් කෑල්ල කපලා දෙන්නකෝ. ඉතුරු එක ළමයි ටිකට බෙදලා දෙන්න. හරි සර් ඉන්න මං කපලා දෙන්න. කොහොමම් බන්ටු ටීචර්ලා තාම නෑනේ. හිටපන් පොඩ්ඩක් ඉවසලා දැන් එයි. උඹට කුඩු. අර පිනානේ දුවගෙන එන්නේ. අර බලපන්. ඔව් බං. බඩු පත් වෙලාගේ මට පේන විදිහට. ඒ බෙහෙත වැඩ කරලා නේ කියන්නේ. අම්මෝ යකෝ බඩ මගේ. මොන මගුලක්ද යකෝ මේ බඩ රිදෙන්න ගන්න එකපාරටම. අනේ කවුද ඇතුළේ ඉන්නේ? ශනික දොර අරින්නකෝ. ඉන්න බෑ අප්පා. ශනික දොර අරින්නකෝ. කවුද ඇතුළේ ඉන්නේ? මම රේවති ඉන්නේ. මම ශනිකෙත් නම් පොඩ්ඩක් ඉන්න ඉවසලා. අම්මෝ බඩ ඉන්න බැරුවෝ. අම්මෝ රේවති ඊට මොකක්ද අනේ මේක පාට්ටම උනේ? අනේ සර් ඉක්මනට දොර අරින්නකෝ. සර් ලොකු සර් අනේ ඉක්මනට දොර අරින්න සර්. ඉක්මනට දොර අරින්නකෝ. රේවති මොකද්ද රේවති ඔච්චර දින හදිසිය? ඔය පඳුරක් අස්සරවත් යන්න බැරිද? අනේ සර් ඉක්මනට එන්නකෝ. ඔයා පඳුරක් අස්සරේ බැරි නම් ඕනද කෙහෙල් මලක රින්ගන්න. අනේ මට টয়ලට් එකට යන්න දෙන්න. අනේ টয়ලට් එකට යන්න දෙන්න සර් ඉක්මනට. ඔව් සර් ඉක්මනට එන්නකෝ අනේ සර්. අඩවා හොඳ වැඩේ හොඳ වැඩේ. දන්නවනේ ඉතින් බන්ට වැඩක් කරත් කොහොමද කියලා. මේ වගේ වැඩක් කරලා අපිට පවු නැද්ද බං? මොන පවුද බං? අඩේ අර টয়ලට් එකේ දොර ගැලුණානේ. අප්පට සිරි සර් ඔය කොහමද ඉන්නේ? හෙලෝ යාළුවනේ. ඉස්කෝලේ බජාව සීරීස් එක ඔන්න අදින් ඉවරනවා. තවත් සීරීස් එකක් අරගෙන එනකන් අපිත් එක්කම සෙට් වෙලා ඉන්න. මේ තව දෙයක් තියෙනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා බෙල් නොටිෆිකේෂන් එකත් ඔන් කරලා තියාගන්න. අපි බන්ටු අපි එහෙනම් ගිහිල්ලා එන්න යාළුවනේ. බයි.